Assalamualaikum everyone. අද රසමලාස රෙසිපි එකක් අරගෙන තමයි ආවේ. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මාරම රසයි. රසමලාස විදියට දඹල තෙල් දාගමු. ඔන්න එහෙනම් ඉස්සලාම රත් වුණ තෙල් එකට අබ දානවා පුපුරන්න. ඊට පස්සේ ඒකට සූදුර එකතු කරලා ලුණු භාගයක් විතර පොඩියට කපලා ඒක තෙල් එකට දාලා හොඳට බැද ගන්න ඕනේ. කපාගත්ත අමු මිරිස් දෙක තුනක් තෙල් එකටම දාලා දඹල ටිකත් ඒකටම එකතු කරගෙන මම හොඳට කවලම් කරගත්තා. ලුණු රස අනුව එකතු කරගන්න ඕනි. ගාගත්ත පොල් ටිකක් අරගෙන ඒකට කහ කුඩු ටිකක් දාලා හොඳට අනාගෙන දැන් ඉතින් ගාගත්ත පොල් ටික දාලා හොඳට කලවම් කරලා බාගෙට තැම්බෙන්නදිම බා ගන්නයි තියෙන්නේ. දැන් ඉතින් අපේ රස දඹල නෙවෙයි